ඔබටත් තුරටිය ප්‍රදේශයෙන් පටන්ගෙන උකුල, තට්ටම් හා කලව ප්‍රදේශයේ දිගේ පහළට මහපටැඟිල්ල දක්වා දිව යන වේදනාවක් පවතී නම් බොහෝ විට එය සයිටිකා රෝගය විය හැකිය. සයිටිකා රෝගය යනු කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ප්‍රධානම රෝගී තත්ත්වයක්. කොඳුවැට පෙළේ පහළ කොටසින් ආරම්භ වන වේදනාව තට්ටම් සහ කලවවල පිටුපස හරහා කකුල දක්වා පැතිරීම, දිගු වේලාවක් වාඩි වී සිටීමේදී වේදනාව වැඩි වීම, කකුලේ හෝ පාදයේ හිරිවැටීම, ඉදිකටුවන් ඉන්නාක් වැනි දැනීමක් ඇතිවීම, පාදයේ ගැස්සීමක්, මස්පිඩු පෙරලීමක් හෝ විදුලි සැරවැදීමක්, දැවිල්ලක් ලෙස හටගන්නා වේදනාව, ශරීරයේ එක් පසකට පමණක් බොහෝ විට බලපෑම, මාංශපේශී දුර්වලතා, කකුලේ විවිධ ස්ථානවල විවිධ සංවේදන ඇතිවීම, කොඳුවැට පෙළේ පහළ කොටසට ඇතිවන අනතුරු, වයසත් සමග කොඳුවැට පෙළෙහි කශේරුකාවල ඇතිවන ගෙවී යාම, අන්තර් කශේරුක මඩල නෙරා යාම, වයසත් සමග ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්ත්වය, තරබාරුකම, බර ඉසිලීමේදී නිවැරදි ඉරියව් පවත්වා නොගැනීම, නිතර බර ඉසිලීම හා බොහෝ වේලාවක් නැමී වැඩ කිරීම, අපහසු අසාමාන්‍ය ඉරියව්වල වැඩ කිරීමට අවශ්‍ය වන රැකියාවල නිරත වීම, දිගු වේලාවක් වාඩි වී සිටීම, නිසි කලට නිසි ප්‍රතිකාර කිරීම මගින් බොහෝ රෝගීන් සයිටිකා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබනවා. ඔබත් සයිටිකා රෝගයෙන් පෙළෙනවා නම් අදම පල්ස් ෆිසියෝ වෙත පැමිණෙන්න.